එහෙනම් තමන්ගේ ධාතු ස්වභාවය ඒක. පින් කරන පිරිසක් එක්ක නම් තමන් ඉන්නේ. බණහන පිරිසක් එක්ක නම් තමන් ඉන්නේ. තමන්ගේ ධාතු ස්වභාවය ඒක. බොන පිරිසක් එක්ක සෙට් වෙලා නම් ඊළඟට ඔහි රවුම් ගහන පිරිසක් එක්ක සෙට් වෙලා නම් තමන්ගේ ධාතු ස්වභාවය ඒක. වැඩි ඕනේ ෆෝන් එකක් ගත්තොත් ෆෝන් එකෙන් තමන් වැඩිපුර බලන වීඩියෝ අනුව තමන්ගේ ධාතු ස්වභාවය වෙන්න පුළුවන්. මං කොයි පැත්තටද බර කියලා. ඊට පස්සේ දැන් ෆෝන් එක උනන් එයා වැඩිම බලන වීඩියෝ ටික අපි ගම YouTube එකකින් හරි එයාම තොර දෙනවනේ. ෆෝන් එක විසින්ම දෙනවා. අන්න ඔය වගේ ස්වභාවයක් හිතෙත් තියෙනවා. යමක්ද වැඩිපුර මානසිකාර කරන්නේ ඊට අදාළ දේවල්ම දෙනවා. පින් කරන පැත්තට, කුසල් කරන පැත්තට, යහපත් පැත්තට හිත නැඹුරු කළොත් යහපතම පෙන්නනවා යාට. පැහැදිලි නේද? දැන් සමහර අයට දානයක් දෙන්න ඔක එකපාරම දීලා බෑ මෙහෙම කියලා අවුරුදු ගාණක් ඉන්නවා දානයක් දෙන්න සැලසුම් කරනවා. දාන දෙන්න පුරුදු වෙච්ච කෙනාට දාන දෙන්න දවස් මන්දේ යාට. පින්වතුනි, ධාතු ස්වභාවය කියන එක තේරුම් ගන්න. මම ඒකයි කිව්වේ මේ පරිසරයේ දැන් සමාජයේ ඔක්කොම කාමයට නැඹුරුයි. ධාතු ස්වභාවය වැඩිපුර හිට. සින්දු අහන්න නැඹුරුයි. ධාතු ස්වභාවය හිට. නැටුම් ගැයුම් වලට කැමති. ධාතු ස්වභාවය හිට. දේශපාලනයට කැමති. ධාතු ස්වභාවය හිට. බණහඬ සුළු පිරිසක් ඉන්නේ. ඒ ධර්මයට ගැළපෙන ධාතු ස්වභාවයේ සුළු පිරිසයි.